මෙහෙම කරන්නම් මට 2012 අවුරුද්දෙන් විශේෂයි කියලා හිතන එක ගානක් තියෙනවා. ඒ ගාන තමයි මෙන්න මේ රසායනික සම්ප්‍රයුක්තව ගාන 2012 ආපු ඒක සාමාන්‍යයෙන් මේ දක්වා මේ වගේ ගානක් අය අහලා නැහැ. හරිද? කියන්නේ මේක රසායනික සම්ප්‍රයුක්ත අවස්ථා දෙකක් සම්බන්ධයෙන් එහෙම අවස්ථා කීපයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක ටිකක් හොඳ ගානක් සහ මේක සිංහල පොඩ්ඩක් තේරෙන්නේ නැති පොඩි ගතියක් තියෙනවා ප්‍රශ්නේ දීලා දෙන විදියත් එක්ක. හරිද? ඒ නිසා මේක පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕන කියලා හිතුවා. ටක් ගාලා මේක විනාඩි 10 15 ටක් ඩිස්කස් කරලා දෙන්න. මේක චුට්ටක් බලලා යන්න කෝකටත් හොඳයිනේ. හරි. මම ගන්නම් මෙහෙම 2012 ගාන 2012 පහේ ඒ ගාන බලන්නේ රසායනික සමතුලිතතාව ගාන. ඒකේ තියෙනවා බං මෙහෙම එකක්. සන්ත දුඩ භාජනයක අන්තර්ගත ඒ වායුව පෙන්눔 කරන ලද පහත සමතුලිතතාව සලකන්න. ඒකෙදි අපි කියනවා කැපිටල් T උෂ්ණත්වයකදී පහත ප්‍රතික්‍රියාවට අනුව ඒ භාජනයේ වේගය තියෙනවා. හරි. අපිට සමතුලිතතාව දෙනවා මෙහෙම. දෙකක් ඒ ගෑස් B ගෑස් වෙන විදිහට රසායනික සමතුලිතතාව දීලා දෙනවා. මේක අපිට දෙන්නේ කැපිටල් T කියන කෙල්වින් උෂ්ණත්වයට අදාළව. හරිද? එතකොට සමතුලිතතාවයට ලැබුණු පසු ඒහි ආරම්භක ප්‍රමාණයෙන් 140ක්. හරිද? ආරම්භයෙන් 140ක් B බවට පරිවර්තනය වී ඇතලු. ඔන්න ඕක තමයි ඕකේ තියෙන සිංහල. ඒගේ ආරම්භක ප්‍රමාණය 140ක් B බවට පරිවර්තනය වුණා කිව්වාම අපේ ඔළුවට කෙලින්ම යන්නේ හරි. එහෙනම් ආරම්භයේ ඒගේ මවුල n ප්‍රමාණයක් තිබ්බනම් දැන් B ගේ n වතාවක් 140ක් වෙන්නේ නැති ඔය තියෙන්නේ. නෑ ඒ කියන්නේ මේ ගානේ සිංහල හරියට ඔළුවට ගියේ නෑ. මේ කියන්නේ බං ඒ ආරම්භක ප්‍රමාණයෙන් 140ක් B බවට පරිවර්තනය වී ඇත කියලා. තේරෙනවද? එතකොට ඒගෙන් 140ක් වියෝජනය වෙලා තමයි B බවට යම්කිසි ප්‍රමාණයක් පත් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ කියන්නේ. තේරෙනවද? එතකොට අපි ආරම්භක මවුල මම ගන්නම් සිම්පල් n කියලා. එහෙම වුණොත් විඝටනය වූ මවුල මම හිතන්නවා දැන් ඒගෙන් 140ක් විඝටනය වෙලා B බවට පරිවර්තනය වෙනවා. මෙතන දෙකට එක අනුපාතයෙන් යන්නේ. ඒ හින්දා මෙතනදී හැදෙන ප්‍රමාණය n වතාවක් මේකෙන් භාගයක්. කියන්නේ 120ක්. හරිනේ. එහෙනම් බං සමතුලිත මවුල විදියට මේක සුළු කරොත් එහෙනම් කීයක් දෙන්නේ? මේක දැන් අපිට 0.4ක් කියලා ගන්න පුළුවන්. ඒතර මෙතන 0.6යි n. ඒතර මෙතන 0.2යි n කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි සමතුලිත අවස්ථාවේ A සහ B මවුල ගණන් ඔය ටික ගත්තා. ගාන අමාරු නෑ. ගාන මේ සිංහලේ තමයි තේරෙන්නේ නැත්තේ. නිසා ඔය කියන සිංහල වචන හරියටම තේරුම් ගන්න. හරි. එතකොට දැන් මේකෙදී අපිට කියනවා සමතුලිත වෙලාවේ පීඩනය 4.10 එහෙනම් අපිට කියනවා T ගේ සමතුලිතතා නියතය Kp ගණනය කරන්න කියලා T උෂ්ණත්වයට අදාළව. හරි. එතකොට දැන් අපි දන්නවා මවුල ගාන මේ විදිහට යන්නේ. එතකොට අපි දන්නවා Kp ප්‍රකාශනයක් ලිව්වොත් මෙයාට ප්‍රතිඵල පැත්තේ ඉන්නවා Pb ගේ ප්‍රතික්‍රියක පැත්තේ A ඉන්නවා. එතකොට Pa ගේ වර්ගය අපි දන්නවා මෙතනට ආදේශ කරන්න පුළුවන් ආංශික පීඩනය යන්නේ කොහොමද? මවුල භාගය වතාවක් මුළු පීඩනය. මවුල භාගය කීයද? මුළු මවුල ගාන 0.8යි n. A ගේ මවුල B ගේ මවුල ගාන 0.2යි. ඒක වැඩි කරන්න 4.10 4.10 ඊට පස්සේ යටට මුළු B ගේ A ගේ මවුල ගාන 0.6යි. එතන 8යි n. මේක 4.10 වැඩි කරන්න. හරිනේ. එතකොට මේක වර්ගයක් තමයි එන්නේ. හරි. එතන මේක සුළු කරපුවම මෙතන 2යි මෙතන 4යි මෙතන මේක හපලා ගියා. ඒත් උඩ එනවා 1යි. යට මෙතන 10 5 10 5ක් මම මෙතන කපලා තියෙන්නේ. හරි. එතකොට මෙතන 3යි මෙතනට 4යි. එතන මෙතන 4ට මෙතන 4ක් කපලා ගියපුවම මෙතන 3යි යට. උඩට 10 ඍණ 5ක් එනවා. එතකොට පැස්කල් ඍණ 1 කියලා තමයි ඒකේ හැදෙන්නේ. මොකද පැස්කල් යට පැස්කල් වර්ගය. ඒකට පැස්කල්ට පැස්කල් කපලා ගියා උඩට ගියා පැස්කල් ඍණ 1යි. එතන මෙතන තමයි 1.1යි 10 ඍණ 5ක් පැස්කල්
ඍණ 1 කියලා ගන්න පුළුවන් KP ට උත්තරය. හරිද මේ ගාන ලේසි. ගානේ අර සිංහලේ තමයි පොඩ්ඩක් කේස් තියෙන්නේ. හරි. එහෙනම් රෝමි ඉලක්කම් 2. රෝමි ඉලක්කම් 2 කියනවා පද්ධතියේ උෂ්ණත්වය 2T කෙල්වින් තෙක් වැඩි කළ විට ඉහත ප්‍රතික්‍රියාවට අමතරව හරිද? අමතරව පහත දැක්වෙන පරිදි තවත් ප්‍රතික්‍රියාවකට ඒ භාජනය වෙයි. මේකට අමතරව 2T උෂ්ණත්වයක් කරා ආරම්භන එළඹෙනකොට තවත් ප්‍රතික්‍රියාවක් කරා ඒ යොමු වෙනවලු B අර එහෙම තියෙනකොට. හරිනේ? හරි. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක අපිට දීලා තියෙනවා මෙහෙම. හරි? මම මේක මකලා දාන්න. හරි. දැන් රෝමි ඉලක්කම් 2 A කියන එක්කිනා ඒ ගෑස් B ගෑසුත් වෙනවා. හරිද? දැන් උෂ්ණත්වය කෙල්වින් අඩු අවස්ථාවේ ඉඳන් T දක්වා වැඩි කරලානේ T 2යි T දක්වා ගේන්න ඕනේ. එතකොට T ට අදාළව මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ ඒගේ යම්කිසි මවුල ප්‍රමාණයක් ඉතුරු වෙනවනේ. අන්නේ ඒ ඉතුරු වෙන මවුල ප්‍රමාණයම පාවිච්චි වෙලා හරිද? එතනදි 2යිම තමයි. හරි. ඒකපත් වෙනවලු C ගෑසුයි D ගෑසුයි බවට. අන්න ඕක තමයි තේරුම් ගන්න. ඒතර මේක වෙන්නේ 2T උෂ්ණත්වයේදී. ඒතර දැන් පද්ධති දෙකම 2T තමයි තියෙන්නේ. උෂ්ණත්වය එකපාරම 2T දක්වා වැඩි කරන්න බෑනේ. පොඩ වැඩි කරගෙන යන්න. ඒතර T දක්වා වැඩි කරගෙන ඉද්දි මේක වෙලා ඉතුරු වෙන ඒ ප්‍රමාණය තවදුරටත් උෂ්ණත්වය වැඩි කරන් යනකොට C සහ D බවට පත් වෙනවා කියන එක තමයි ඔළුවට යන්නේ. හරිනේ? එහෙනම් දැන් අපිට මෙහෙම කියනවා. ඔන්න පද්ධතිය 2T හිදී සමතුලිතතාවට ලැබුණු පසු එහි ආරම්භක ප්‍රමාණයෙන් 120ක් C සහ D බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ වචනේ පාවිච්චි කරලා තියෙනවා. ආරම්භක ප්‍රමාණයෙන් 120ක්. හරිද? එතකොට ඒගේ ආරම්භක ප්‍රමාණයෙන් 120ක් C සහ D බවට පරිවර්තනය වුණාම හරිද? ඒ කියන්නේ ඒකෙන් 120ක් වියෝජනය වෙලා C සහ D බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහි ආරම්භක ප්‍රමාණය 120ක් ඉතිරි වැඩි බවද සොයාගෙන ඇතලු අපිට පළවෙනි ගානේ කියනවා එහි ආරම්භක මවුල ප්‍රමාණය සිම්පල් A නම් මෙම සමතුලිතතාවයේ ABCD මවුල ගණන් හොයන්න කියලා කියනවා. හරි. එතකොට බන් දැන් මෙහෙමනේ. මෙයාගේ මේකනේ මුලින්ම වෙන්නේ. එතකොට මෙයාගේ ආරම්භයේ මවුල ප්‍රමාණයක් තිබ්බා. එතකොට මෙයාගේ නැහැනේ. ඊට පස්සේ යම්කිසි ප්‍රමාණයක් විඝටනය වෙලා සමතුලිත අවස්ථාවට මේක ලැබුණාට පස්සේ ඉතිරි වෙනවා යම්කිසි ප්‍රමාණයක්. මේ ඉතිරි වෙන ප්‍රමාණය තමයි මෙන්න මෙතනට යොමු වෙන්නේ. ඒ ප්‍රමාණය කීයද කියලා දන්නෙත් නැහැ. හැබැයි මට කියනවා මේ ප්‍රතික්‍රියාවදී ඒගෙන් 120ක් C සහ D බවට පරිවර්තනය වුණා කියලා. එහෙනම් මම මෙහෙම කියන්නම්. ඒ වතාවක් 120ක් විඝටනය වෙලා මෙතනදී දෙකට එකට එක අනුපාතයෙන් යන්නේ. මෙතනදී ඒ වතාවක් 10 බෙදීම 100 ධන ඒ වතාවක් 10 බෙදීම 100. කොහොම හැදෙන්න ඕනනේ. එතකොට මට තවත් දෙයක් කියනවා. මොකක්ද? ඒකේ අවසාන පද්ධති ඒකේ තියෙන්නේත් ඉතුරු වෙලා ආරම්භක ප්‍රමාණය 120ක්. එහෙනම් දැන් මෙතන ඉතුරු වෙලා තියෙන්නේ 120ක් නේ. ඒ කියන්නේ ඒකේ ආරම්භක ප්‍රමාණය 120ක්. ඒ කියන්නේ මෙතන ඉතුරු වෙලා තියෙන 0.2යි. හරි. මෙයාලගේ ආරම්භය පවතින්නේ නැහැ නේද? එහෙනම් මට මෙතනට උත්තර ටික ලියාගෙන යන්න පුළුවන් 0.1a 0.1a. එහෙනම් මම දැන් මේක හොයන්න පුළුවන් නේද? අපි දන්නවා මෙතනත් ඒකට උත්තරේ තියෙන 0.2a කියලානේ. එහෙනම් 0.2ක් එන්න නම් 0.2ක් අඩු කරපුවම මෙතන උත්තරේ 0.4a වෙනවා. එහෙනම් ආරම්භයේ මෙතන 0.4a තියෙන්න ඕනේ. ආරම්භයේ 0.4a මෙතනට එන්නේ ඒගෙන් 0.6ක් අඩු වුණා. එහෙනම් 0.6ක් ඒගේ විඝටනය වුණොත් b ගේ 0.3a ප්‍රමාණයක් හැදෙනවා. දෙකට එක අනුපාතය. එහෙනම් මෙතනදී 0.3a ඔන්න හරි. එහෙනම් දැන් අවසාන පද්ධතිය ඒකේ 0.2a තියෙනවා. C ගේ 0.1a, D ගේ 0.1a, B ගේ 0.3a. ඔන්න ඔය විදිහට අපිට එක එක්කෙනාගේ මවුල ගණන් ටික හොයාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියන 2T උෂ්ණත්වයේදී දෙවන සමතුලිතතාවය සඳහා Kp ගණනය කරන්න කියලා කියන එක නේ. මේ පද්ධතියට Kp ගණනය කරන්න කියන. හැබැයි අපි දන්නේ නැති දෙයක් තියෙනවා. මොකක්ද? 2T උෂ්ණත්වයට අදාළව පද්ධති මුළු පීඩනය දන්නේ නැහැ. තේරෙනවද? එතකොට දැන් ළමයෙක් හිතන්න පුළුවන් මෙහෙම උෂ්ණත්වය කලින් T කෙල්වින් දැන් 2T කෙල්වින් කලින් 4.10 5යි නම් දැන් 8.10 5යි දෙගුණයක් කියලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. හරිද? එහෙම වෙන්නේ නැහැ.
හරි. එතකොට මෙතනදී මවුල සංඛ්‍යා වෙනස් වෙලා තියෙන පද්ධතිය. එතකොට අපි අවස්ථා දෙකට PV සමාන NRT දාලා වෙන වෙනම මොකක් කරන්න ඕනද? මෙතනදී හොයාගන්න වෙනවා මොකක්ද? හොයාගන්න වෙනවා අපිට නව පද්ධතිය. කියන්නේ දෙකක් උෂ්ණත්වයේදී පද්ධතිය මුළු පීඩනය හොයාගන්න වෙනවා. හරිද? එතකොට ඒකට මට ඕන වෙනවනේ 2T උෂ්ණත්වයේ පද්ධතිය මුළු මවුල ගාන. හරිද? එතකොට මුළු මවුල ගාන මෙතන ඒකේ 0.2යි 0.1යි 0.1යි 0.3යි ඔක්කොම කීයද? මුළු මවුල ගාන NT මම ලියා ගන්නම් කීයද? 0.7යි A. මුළු මවුල ගාන 0.7යි. මෙන්න මේක ගන්නෙ නෑ කොයි වෙලේකවත්. ඒක විඝටන වෙලා තියෙන්නේ. දැන් පද්ධතිය A මවුල විදිහට සලකන්නේ මේ අවසාන ඉතුරු දකින්න. හරි? මෙතන ඉඩ ප්‍රශ්නයක් තියෙනවා. හරි ගමන්නේ අපි මෙතන හදමු. මෙතන මම දාලා හදන්නම් ගානේ. හරි PV සමාන NRT නේ. පද්ධතියේ කලින් 4යි 10යි 5යි. ඒ කියන්නේ පළවෙනි ගානේ V දන්නේ නැහැනේ කොහොමද? N තිබ්බ 0.8යි A 8යි A හරි අපි N කියලා ගත්තේ කවන්නේ R T දැන් පීඩනය දන්නේ නැහැ. පරිමාව V මයි. දැන් 0.7යි A කියලා ගමුකෝ අපි. R 2යි T. මේ දෙක බෙදුවොත් මොකද වෙන්නේ? V ට V A ට A R ට R T ට T සුළු වෙලා මෙතන 4ට මෙතන 0.2යි මෙතන 2ට මෙතන 0.1යි ඔන්න P ට උත්තරයක් එනවා බං 7යි 10යි 5ක් කියලා. හරිද? 7යි 10යි 5ක් කියලා එනවා. ඒ කියන්නේ 2යි උෂ්ණත්වයේදී පද්ධතිය මුළු පීඩනය 7යි 10යි 5යි. හරිනේ. එහෙනම් දැන් මට දෙවන සමතුලිතයට අදාළව මේකනේ දෙවන සමතුලිතය. දෙවන සමතුලිතයට අදාළව KP ගණනය කරන්න කියලා කියනවා. එතකොට දෙවෙනි සමතුලිතයට අදාළව KP ගණනය කරොත් KP සමානයි මොකද්ද වෙන්නේ? PC වතාවක් PD බෙදීම PA ගේ වර්ගය. හරිද? එතකොට PC මට ලියා ගන්න පුළුවන් කොහොමද? දැන් මුළු මවුල ගාන අන්න මෙන්න මේ ගානේ මෙන්න මේ කැල තමයි ටච් කරන්නත් ඕනේ. දැන් මම පද්ධතියේ අපි සලකන්නේ මේ දෙවන සමතුලිතයේ KP හොයන්න යන්නේ. හැබැයි දෙවෙනි සමතුලිතයේ KP හොයන්න යනකොට මේ දෙවෙනි පද්ධතිය ඇතුලේ ඉන්නේ ACD කියන සංකටක තුන විතරනේ. ඒතකොට ඒ තුන් දෙනා විතරක් සලකලා මවුල භාග ගත්තොත් ඒ ගාන වැරදි. මොකද මම මේක ඇතුලේ B කියන සංකටකයක් ඉන්නවා වායුවක් විදියට. හැබැයි ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. හරිද? දෙවෙනි සමතුලිතයට සහභාගී වෙන්නේ නැහැ. ඒ වුණාට මෙයාගේ මවුල ගානත් අපි ගන්න වෙනවා පද්ධතිය මුළු මවුල ගාන විදියට. ඒකත් පද්ධතිය මුළු මවුල ගාන 0.7යි ඒකෙන් A ඉන්නවා 0.2යි. ඒ කියන්නේ ඒකේ මවුල භාගය එතකොට තියෙනවා XA ඉන්නවා 2 බෙදීම 7ක් XC ඉන්නවා XD දෙකම 1 බෙදීම 7 ගානේ. හරිද? හරි. එහෙනම් මෙතෙන් ආදේශ කරොත් එහෙනම් මොකද වෙන්නේ? 1 බෙදීම 7 වතාවක් මුළු පීඩනය P මම P වලින් හදාගෙන යන්න පස්සේ P ආදේශ කරන්න. 1 බෙදීම 7 වතාවක් P යටට දාන්න 2 බෙදීම 7 වතාවක් P ගේ වර්ගය. එතකොට මෙතන ඔන්න ඔහම ගන්න පුළුවන් නේ. එතකොට මෙතන 7 වර්ගයට 7 වර්ගය කපලා ගියා. ඒක ඉවරයි. එතකොට P වර්ගයටත් P වර්ගය කපලා ගියා. එතකොට එතරම් වැඩ ඉවරයි. එහෙනම් මෙතන උත්තරයක් ගන්න පුළුවන් කීය කියලාද? උත්තරේ 1 බෙදීම 4ක් කියලා නෙන්නේ නේද? එතකොට මෙතන P ට P කපලා ගියා. P වර්ගය ඉවරයි. ඔව් 1 බෙදීම 4 0.2යි 5යි කියලා එනවා. හරි 0.2යි 5යි කියලා එනවා. හරි ඊට පස්සේ 2T හිදී පළමුවන සමතුලිතය සඳහා KP ගණනය කරන්න කියලා කියනවා. එතකොට පළවෙනි සමතුලිතය වෙන්නේ මේකනේ. පළවෙනි සමතුලිතය වෙන්නේ මේක. හරි. මෙන්න මේකෙදි පොඩ්ඩක් හිතන්න ඕනේ කාරණාවක් තියෙන මොකක්ද? මෙන්න මේක තමයි. මේක හිතන්න ඕනේ දැන් දෙවන 2T උෂ්ණත්වයේදී පළවෙනි සමතුලිතයට KP හොයන්න තමයි යන්නේ. අපි කොහොමද KP ලිව්වොත් එහෙම මෙතනට එන්න ඕනේ. PB බෙදීම PA ගේ වර්ගයනේ බා. හරිද? PB බෙදීම PA ගේ වර්ගයනේ. එතකොට දැන් මම මෙතන නම් හොයාගෙන තියෙනවා ඒකේ මූල ගාන 0.4යි කියලා. ඒක ගත්තොත් හරිද? ඒක ගත්තොත් වැරදි බං ගාන. අපි පද්ධතියේ තියෙන අවසාන මූල ගාන තමයි මෙතනට ආදේශ කරන්න ඕනේ. ඒ හින්දා මේ වගේ ගානක් හදලා යන එක ගොඩක් හොඳයි විභාගයට යන්නේ. හරිද? ඒ නිසා අපි මෙතනදී මෙන්න මේ මූල ගාන තමයි ගන්නෙ. හරිද? එතන මේ මවුල ගන්න අදාළ මවුල භාගය තමයි අතනට ආදේශ වෙන්න ඕන නැත්තේ. එතකොට PB
PB නම් 0.3යි. එතකොට 3 බෙදීම 7ක් වතාවක් 7 වතාවක් 10 5 බෙදන්න ඕනේ 2 බෙදීම 7ක් 7 වතාවක් 10 5 වර්ගය. හරිනේ. එතකොට මෙතන නම් 7ට 7 සුළු වුණා. මෙතනත් 7ට 7 සුළු වුණා. එතකොට උඩ 10 5කට යට 10 5ක් සුළු වුණා. එතකොට උඩ 3යි යට 4යි. ඊට පස්සේ උඩ 3යි යට 4යි. 10 ඍණ 5ක් තියෙනවා. පැස්කල් ඍණ 1. එහෙනම් ඕක සුළු කරලා අපිට ඔන්න ඔය විදිහට KP ගේ උත්තරයක් ගන්න පුළුවන්. සුළු කිරීමේදී යම් අදහස් වලින් වැරදි වුණාද දන්නේ නැහැ. පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඔයාලා බලන්න. මම මේක ටක් ගාලා ඩිස්කස් කරේ හෙට විභාගෙදී. මට මේක යම්කිසි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් තොලු සහනේ උත්තරයක් ලියන්න පුළුවන්. ඒකයි. එතකොට මේ ගාන ඉතාම හොඳ ගානක්.